හරි අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මොකද්ද මේ environment file එක කියන්නේ කියලා .env file එක කියන්නේ මොකද්ද කියලා අපි බලමු සහ ඒකේ තියෙන වැදගත්කම ඇයි අපි ඒක පාවිච්චි කරන්න කියලා අපි මේ වීඩියෝ එකේදී බලමු. මම දැනට මෙතනදී මගේ Merge Stack වලින් හදාගත්ත සරල application එකක් තියෙනවා to do app එකක්. මේකෙදි client කියන්නේ මගේ server file එක, client කියන්නේ front end file එක, server කියන්නේ back end file එක. මෙන්න මේ back end file එකේ මම හදලා තියෙනවා මෙන්න මේ .env කියලා file එක. මෙන්න මේ ෆයිල් එක අපි හදන්නේ ඇයි අපිට ඒක වැදගත් වෙන්නේ ඇයිද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. මෙතනදී ඔයාලට බෑක් එන්ඩ් එකක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ඩේටාබේස් එකක් අනිවාර්යයෙන්ම තියෙනවානේ. දැන් මර්න් වලින් මම හදපු නිසා මේකට මම MongoDB තමයි ගත්තේ මගේ ඩේටාබේස් එක විදිහට. මේ MongoDB ඩේටාබේස් එක අපි බෑක් එන්ඩ් එකට අපි කනෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් දාන data ටික අපි අපේ back end එකේ අපි database එකේ save වෙන්න ඕනේ. අන්න ඒ save වෙන්න නම් අපි මෙන්න මේ mongoose connect කියන එකෙන් අපි අපේ මොකද්ද මේ database එක මෙතනදී link කරන්න ඕනේ. මෙතනදී link කරද්දී මෙන්න මේක තියෙන්නේ මම ඔය environment file එක හදාගත්ත නිසා මේක අයින් කරලා සාමාන්‍යයෙන් අපි මෙන්න මේක ඇතුලේ තමයි අපේ database link එක දාන්නේ. ඊට පස්සේ අපිට ඒක දාලා GitHub එකට push කරා කියන්නකෝ. එතකොට මේක අපිට ඕනි කෙනෙක්ට, ඒ කියන්නේ මේ අපේ repo එක බලන, අපේ project එක බලන ඕන කෙනෙක්ට අපේ database එකටත් access කරන්න පුළුවන්. අපිට ඒක කරන්න බෑ. අපිට ඒක එහෙම වෙන්න දෙන්න බෑනේ. ඒ නිසා තමයි අපිට .env file එකක් අපි හදාගන්නේ. මේ .env file එක ඇතුලේ තමයි අපි දෙන්නේ අපේ database එකේ link එක. ඒ කියන්නේ අපි connect වෙන උන් link එක ඒකට දීලා ඒකට variable එකකට assign කරලා ඒ assign කරන එක තමයි අපි මේකට දෙන්නේ. ඒකට තමයි අපි .env file එක සරලවම තියාගෙන ඉන්නේ. සරලවම කිව්වොත් ඒක අපේ credential එක හංගලා අපිට හංගලා තියාගන්න ඕනේ ටික තමයි අපි environment file එකට දාන්නේ. සාමාන්‍යයෙන් මෙතනදී port උනත් අපි හංගනවා. ඒ කියන්නේ අපි connect වෙන්න ඕනි port එක අපේ use අනිත් කට්ටිය බලන කට්ටියට පෙන්වන්න ඕනේ නැහැ. එහෙනම් අපි ඒක .env file එකට දානවා. මම දැන් ඔයාලට මේක පෙන්වන්නම්. දැන් මෙතනදී මම මගේ එක database එකක් හදලා තියෙනවා. ඒ database එක තමයි මම දැනට මෙතන link කරලා තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්නම් මේක අලුත් database එකක් හදලා මම ඔයාලට මේක ඉස්සෙල්ලා මේක UI එක පෙන්වන්නම් කොහොම එකක්ද කියලා. අර ඉස්සෙල්ලා මෙතන terminal එකක් ගන්න terminal එකක් කරා මම නිකමට දැනට පෙන්වන්නම් මේක කොයි වගේ front end එකක්ද තියෙන්නේ කියලා. cd client කියලා ගහලා මම යනවා මගේ front end එක start කරන්න. npm කොහොමද start කරේ? අපි මේක start කරන්න ඕන විදිහ අපි project package.json file එකේ script වල අපි දාලා තියෙනවා. මෙතනදී අපිට npm start කියලා මේක run කරන්න පුළුවන්. හරි අපේ front end එක run වෙනවා. මේක තමයි අපේ මගේ front end. මේක තමයි simple to do app එකක්. මොකද මේක මම හදාගෙන යන්නේ ඉස්සරහට dockerize කරලා ඊට පස්සේ AWS වල deploy කරලා full DevOps project එකක් කරන්න තමයි මම දැනට හදාන්නේ. දැනට මගේ Merge Stack වලින් front end එකයි back end එකයි විතරයි දැනට හදලා තියෙන්නේ. මම මේකෙන්ම .env file එකක් හදලා මම මේකේ කොහොමද dockerize කරන්නේ AWS දාන්නේ කියලා මම මේ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකේදී හරි මේක project එක ඉවර කරද්දී මම ඒකත් මේ වීඩියෝ එකේදීම ඒකත් මම ඔයාලට කියා දෙන්න මේකම extend කරපු වීඩියෝ එකක් විදියට. ඊට පස්සේ මෙතනදී කියනවා මගේ back end එක connect වෙලා නැයිලු. මම back end එකත් connect කරගන්නම්. ආපහු terminal එකක් open කරලා මේ terminal එකේ මගේ front end එක run වෙනවා. මේ terminal එකේ මගේ back end එක මම run කරගන්නවා. cd server කියලා ගහලා server file එක තමයි බලමු කොහොමද හදාගත්තේ කියලා. npm start. හරි. දැන් අපි මෙතන refresh කරේ. ඒක ගියා. ඒ කියන්නේ back end එකත් ඔන්න දැන් connect වෙලා තියෙන්නේ. දැන් අපි දාන data ටික අපේ database එකට යන්න ඕනේ. ඒ කියන්නේ මම මේකට postman වලින් නෑ එච්චර දෙයක් ඕනේ. data මම env file එක ගැන විතරයිනේ මේ වීඩියෝ එක කතා කරන්නේ. මම env file එක ගැන විතරක් කියනවා. දැන් දැන් යනවා මගේ database එකට. මම database එකට ගිහිල්ලා මගේ දැනට කියන්නේ දැන් මම දැනට හදලා තියෙන එකේ දැනට නම් මගේ කිසිම දෙයක් නැහැ මෙතනදී. මම ඕනනම් මෙතනට නිකන් මේක අදාළ නිකන් ඇඩ් කරලා වෙන්නන්නම්. ඔන්න දැන් එකක් ඇඩ් වුණා. දැන් ඕක මගේ මෙන්න මේ database එකේ save වෙලා තියෙනවා. මෙතනදී මම හදාගත්ත database එකට තමයි මම යන්නේ. ඔයාලට පුළුවන් MongoDB account එකක් හදාන්න MongoDB Atlas වලට යන්න. ඊට පස්සේ project එකක් හදාන ඔයාලට
MongoDB එක කනෙක්ට් කරගන්න පුළුවන් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට. මේකෙදී මම sorry මගේ ප්‍රොජෙක්ට් එක ඒ වැරදි ප්‍රොජෙක්ට් එක මම හිටියේ මගේ දැන් මේ හදලා තියෙන එකේ මේ database එකේ project 1 Merno view කියන මේ project එක මේකෙදි මම පෙන්නන්නම් අර දාගත්ත DDSD කියන මෙන්න මේ task එක මගේ database එකේ කොහොමද save වෙලා තියෙන්නේ කියලා. හරි මෙතනදී test කියන collection එක ඇතුළේ task කියලා එකක් තියෙනවා. ඒ තමයි මම add කරන ඒවා ඔක්කොම මෙතන තමයි වැටෙන්නේ. මේ තියෙන්නේ මම දැනට දැන් මෙතනදී දාගත්ත එක තමයි මගේ database එකේ save වෙලා තියෙන්නේ. දැන් ඔයාලා හිතන්න දැන් මම .env ෆයිල් එක ගැන කියන්නේ මම දැන් අලුතෙන්ම data ඔයාලට මම මේක පෙන්නන්න මම අලුතෙන්ම project එකක් මෙතනදී හදනවා. අලුතෙන්ම project එකක් හදනවා. මෙතනදී මම new project එකක් ගිහිල්ලා මම project එක දෙනවා test කියලා. test project කියලා දෙන්නම්කෝ. test project කියලා දීලා මම මේක next කරලා මේක හදා ගන්නවා. එතනින් create project දෙන්න. ඊට පස්සේ මට cluster එකක් හදාගන්න කියන cluster එකක් කියන්නේ මගේ database එක. database එක මම මෙතනදී හදාගන්න කියන මෙතන database එකට නමක් දෙන්න පුළුවන්. මෙතන මම දෙනවා test 0 කියලා දෙනවා. ඊට පස්සේ මම මෙතනින් free කියන එක තෝරනවා. free කියන එක තෝරලා මෙතන AWS තෝරලා මෙතන region එකට මුම්බයි දෙන්නත් පුළුවන්, සිංගප්පූර් දෙන්නත් පුළුවන්. අපිට කැමතියක් දෙන්න පුළුවන්. ඊට පස්සේ create deployment කියන එක ගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ එකක් ආවොත් මේක ඔයාලා මේ puzzle එක විසඳලා ඒක verify කරගන්න. ඊට පස්සේ අපේ cluster එක දැන් create වෙනවා. දැන් මෙතනදී අහනවා අපේ cluster එකට ඒ කියන්නේ අපේ database එකට user name එකකුයි password එකකුයි දෙනවා. මේ දෙක ඕනේ අපට අපේ link එක හදාගන්න. මෙතනටම දෙනවා මේක දැන් ටික වැඩිනේ. මෙතනට දෙනවා user ට නිකන් HLS කියලා මෙහෙම මගේ user name එක දෙනවා password එක මේකම තියා ගන්නවා. මෙතනදී create database user කියන එක ඔබන්න තියෙන්නේ. මේක ඔයාලා ඊට කලින් කොහේ හරි copy කරගන්න ඕනේ. මොකද ඊළඟ වතාවේ අර අපේ link එකට මේ දෙක assign කරන්න ඕනේ. මම password එක මෙතනින් copy කරගන්නවා. ඊට පස්සේ create database use then. ඊට පස්සේ choice connection method කියන එක වල මේක drivers කියන එක තෝරන්න. මෙතනදී මෙන්න මෙතනදී යටින් අපිට දෙනවා මේක තමයි අපේ database එකේ link එක. අපේ user name එක අපේ password එක මෙතන වැටලා තියෙනවා. සමහරක් වෙලාවට වැටෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාලා මෙතනදී ඒ දෙක add කරගන්න ඕනි. අපේ user name එක මෙතන. ඊට පස්සේ මේ dot දෙකෙන් පස්සේ අපේ password එක මෙන්න මෙතනට නිකන් තියෙනවා. මෙන්න මේ බිංදු දෙකයි තියෙන්නේ. අන්න එතනට එනකම් අපේ මේ slash එකෙන් පස්සේ එනකම් අපේ password එක තියෙන. මේ විදිහට ඔයාලා මෙතනට ඒ දෙක assign කරගන්න ඕනේ. මේක මම copy කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් done කරනවා. දැන් අපේ මේ database එක හැදිලා ඉවරයි. දැන් අපි බලමු මේ database එකෙන් database එක මේකට link කරන්නේ කොහොමද කියලා. දැන් මෙතනදී මම මේකට comment එකක් දා ගන්නකො මේක මගේ කලින් database එකනේ. ඒක එහෙම තිබිලා මම කරනවා මෙතනට Mongo මේක අපි අනිවාර්යයෙන්ම මෙතනදී මේවා assign කරද්දී මේවා ඔක්කොම capital වලින් තමයි දෙන්න ඕනේ. Mongo DB URL කියලා මම එකක් හදන්නම්කෝ. MongoDB URL කියලා එකක් අහලා මම මෙතනදී අර copy කරගත්ත මගේ MongoDB URL එක ඒ කියන්නේ backend මොනවාද database එකේ URL එක මෙතනදී copy කරගන්නවා. ඊට පස්සේ මේක save කරගන්නවා. ඊට පස්සේ server.js file එකට ගිහිල්ලා මෙන්න මෙතනදී අනිවාර්යයෙන්ම මේක හදා ගන්න කලින් මට කියන්න අමතක වුණා. මේක හදා ගන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාලා යන්න CD ඔයාලගේ backend එකට දෙන්න මගේ නම් serverනේ server file එකට යන්න cd server කියලා ගහලා ඔයා ඉස්සෙල්ලාම මේක install කරගන්න ඕනි npm install .env කියලා .env මෙහෙම ගහගත්ත ගමන් මේකේදී අප අවශ්‍ය මේ packages ටික install වෙනවා. ඊට පස්සේ ඔයාලගේ server.js file එකට ගිහිල්ලා මෙන්න මේක ගහගන්න ඕනි require.env. ඒ කියන්නේ මේක අපි import කරගන්න ඕනි අපේ .env ඒ කියන්නේ config ටික මෙතනට ඒක import කරගෙන අපිට පුළුවන් දැන් මෙන්න මෙතනදී අපි assign කරගත්ත MongoDB URL කියන එකට assign කරගත්ත අපේ link එක මෙතනට import කරන්න.
මේක import දැන් මෙතනදී අපිට .env ෆයිල් එකක් තිබ්බේ නැත්නම් උඟ තියෙන විදිහ මම පෙන්නනවා. මෙන්න මේක copy කරගෙන මේක නැප් copy කරගෙන එන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මෙතනදී තියෙන්නේ ඔන්න ඕක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඔහම තමයි අපේ link එක අපි දාන්නේ. එතකොට වෙන්නේ දැන් මේක GitHub එකට මේව කරා කියන්නකො GitHub එකට මේව කරපු ගමන් මෙතන අපේ server.js ෆයිල් එකට ගිය ගමන් අපේ මෙතන link එක බලා ගන්න පුළුවන්. ඕනි කෙනෙක්ට බලා ගන්න පුළුවන් මේකෙන් අපේ database එක access කරන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි මෙතනට අර .env ෆයිල් එකෙන් .env ෆයිල් එක අපි මෙතනට තමයි ඒ නිසා අපි මෙතනට ඒක assign කරනවා. ඒක assign කරද්දී process.env. කියලා ගහලා මෙන්න මෙතනට අපි දෙන්න ඕනි මෙන්න මෙතනදී අපි assign කරගත්ත variable එකේ නම mongodb url. අන්න ඒක තමයි මෙතනට දෙන්න ඕනි process.env.mongodb url. ඒක දුන්න ගමන් මෙතනදී අපි assign කරගත්ත link එක මොකද්ද? ඒක මෙතනට දා ගන්නවා. ඊට පස්සේ ඒක තමයි run වෙන්නේ. දැන් මම මේක පෙන්නන්නම් අපේ back end එකට මේවා යනවාද කියලා. මම යන අපේ React app එකට ගිහිල්ලා මම මේකෙදී task එකක් දානවා. මොකද්ද දාන්න මොකක් හරි task එකක් දාමුකෝ මෙහෙම එයාලා add කරා. දැන් අපි අපේ project එකට ගිහිල්ලා මේක පොඩ්ඩක් refresh කරමු. මේකට අපි data ආවද කියලා අපි බලමු. අපි දැන් අතන අපේ අලුත් project එකේ database එක link කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ආවට පස්සේ refresh කරගත්තට පස්සේ මෙතන දෙනවා browse collections කියලා. මේ browse collection කියන එක click කරන්න. මේ browse collection කියන එක click කරාට පස්සේ අපේ තියෙන collection ටික පෙන්නනවා. මේ collection හැදිලා තියෙන්නේ මගේ අනිත් code වල. ඒ කියන්නේ මම එක හදාද්දි මම collection හදාගත්තා. ඒ collection වලින්ම තමයි මේකත් දැන් හැදෙන්නේ. මෙතන දැන් අර ඉස්සලත් මම පේනවා task කියලා collection යන්නේ හැදිලා තිබ්බේ. දැන් මෙතනත් ඒකම තමයි හැදෙන්නේ. මොකද මම අර code වලදී මම මෙන්න මේකේ තියෙනවා ඕක හැදෙන්නේ ඕක මෙතනදී ඔය collection එක මම හදාගත්තේ modules වලද task මේ තියෙන්නේ මෙන්න මෙතනදී මම හදාගත්ත එක තමයි ඔය ඔතනදී පෙන්නන්නේ. මෙතනදී මෙන්න මේ task කියන්නේ මම මෙන්න මෙතනදී හදාගත්ත එක තමයි මේ task.js කියන එකේදී මම මෙතනදී හදාගත්ත schema එක තමයි ඔය ඔතනදී පෙන්නන්නේ. අපිට ඔතනදී කැමති එකක් හදා ගන්න පුළුවන් මෙතනදී පෙන්වනවා. දැන් මම හදාගත්ත task කියන එක ඇතුළට ගිහිట్లా මම දැන් බලනවා අර අතනදී දාගත්ත දැන් මම මෙතනදී මෙන්න මේ SS කියන task එක දාගත්තානේ. ඒක මෙතනදී fetch වෙලාද කියලා බලනවා. දැක්කනේ. මෙතනදී ඒක ඇවිල්ලා. ඒ කියන්නේ දැන් අපේ අලුත් database එකට දැන් මගේ තිබ්බේ database project එක මේක project one merge කියන එක. දැන් මම අලුතෙන් හැදුවේ test project කියන මේකේ database එකට ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මම personal දැන් මේකේ category එක personal. දැන් මෙතනදී personal කියලා දාපු නිසා තමයි එහෙම උනේ. දැන් මෙතනදී professional කියන එක දාලා නිසා තමයි එහෙම උනේ. දැන් personal කියන එකෙත් දාලා බලමුකෝ. මම මෙතන learn merge කියලා මේක add කරගත්තට පස්සේ අපිට මේක refresh කරාට පස්සේ බලා ගන්න පුළුවන්. ඒකත් මෙතනට වැටිලා තියෙනවා. මෙන්න මෙතනදී මේ තියෙන learn merge කියන personal type එකෙන් කරපු එකයි මේ professional type එකෙන් කරපු ඒ දෙකම මෙතනට වැටලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපි environment file එක setup කරගන්නේ. මෙතනදී මෙන්න මේ port කියන එකත් මම ඔයාලට කියනවා මේ environment එකේදී දැන් මම මෙතනදී මම මේක අයින් කරගන්නවා. මොකද මේක මගේ test project එකනේ මේක වැඩක් නැහැ. මම හදාගෙන හිටියේ මේක මම එක comment එක අයින් කරලා ඒක save කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනදී port කියලා එකක් මම assign කරලා තියෙනනේ port 5000. අන්න ඒක ඒ දාලා තියෙන්නේ මෙන්න මෙතනදී කියනවා මේ app එක. ඒ කියන්නේ මගේ back end එක localhost 5000 එකට listen කරගෙන ඉන්න කියලා තමයි මෙතනදී කියන්නේ. හැබැයි දැන් ඔයා හිතන්න දැන් මෙතනදී මම assign කරන දැන් process.env. මෙතනදී port. දැන් මෙතනදී මම port කියන එක තමයි assign කරලා තියෙන්නේ. ඒ 5000 කියන එක තමයි මෙතන මේ තනි වචනෙන්ම කියන්නේ. මෙතනදී මේ process.env කියන එක ඒක unique. ඊට පස්සේ මේක තමයි අපි වෙනස් කරන්න ඕනේ. ඒක අපි මෙතනදී assign කරගන්නේ මොකටද? ඒක එතන දාගන්න ඕනේ. මෙතන port, මෙතන mongodb url. sorry. මෙතනදී mongodb url නෙවෙයි. දැන් mongodb url කියන්නේ කලින් එකනේ. මම දාගන්නේ දැන් මෙතනට mongo URI කියන එක. මොකද මේක තමයි දැන් මගේ අලුත් ඒ කියන්නේ මගේ කලින්ම database එක
මේක නිසා මම මේක මෙතනට දාගන්න මොකද නැත්තම් අර error එකක් එනවා එහෙම database එකක් නැහැ කියලා. ඊට පස්සේ මෙතනදී මම port එක දැන් assign කරන්නේ. මෙතනදී port එක 5000 කියලා තියෙන්නේ. port එක 5000 ඒ වගේ මෙතනදී තායිත් 5000 කියලා පේනවා. මේකෙදි වෙන්නේ environment file එකේ බලන්න කියනවා ඉස්සලාම port කියලා එකට assign කරලා තියෙනවද කියලා. එහෙම නැති වුණොත් default port එක විදිහට 5000 ගන්න කියලා තමයි මෙතනදී මේ code එකේදී මේ කැලෙන් කියන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි assign කරලා තිබ්බේ නැහැ කියමුකෝ මොකොත්. හැබැයි ඊට පස්සේ එහෙම වුණොත් මේක 5000 වලට automatically default කරන්න. මෙතනට අපිට ඕන එකක් දෙන්න පුළුවන්. මෙතන 6000 නම් 6000 තමයි ගන්න කියන්නේ. මෙතනදී මම දෙකටම එකම අගයක් දාලා තියෙනවා. ඒ නිසා උලක් නැහැ. මෙහෙම තිබ්බම ඉස්සලාම env ෆයිල් එක බලන්න කියනවා. ඒකේ නැති වුණොත් default එක 5000 ගන්න කියනවා. ඒ විදිහට තමයි අපි මේවා කරන්නේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මොවා කරන්න ඕනේ? දැන් මේකත් අපි GitHub එකට push කරනවානේ. ඒ push කරද්දී දැන් ඔයාලා හිතනවා ඇති මේක දැන් environment file එකත් push කරනවා. එතකොට ඒත් හොයාගන්න පුළුවන්. හැබැයි ඒක අපි හදා ගන්න ඕනේ. අපේ push කරද්දී අනිවාර්යයෙන්ම environment file එක අපි gitignore file එකට දාන්න ඕනේ. මෙතනදී ඔයාලට gitignore කියලා file එකක් හදා ගන්න පුළුවන්. ඒ gitignore කියලා file එක ඇතුළේදී මම මේක .env කියන එක දානවා. ඒකල save කරලා දැන් මේක push කරද්දී මේ env file එක යන්නේ නැහැ. අපේ අනිත් ෆයිල් ටික ඔක්කොම යනවා. ඒ වගේම බලන කෙනාට මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ. මොකද්ද මෙතන URI කියලා යාට හොයාගන්න බෑ. යාට කිසිම විදිහට අපේ database එකට access කරන්නත් බෑ. අන්න ඒ විදිහට තමයි .env ෆයිල් එක setup කරන්න සහ අර විදිහට ඔයා npm install කරන්න ඕනේ .env. ඊට පස්සේ මෙතනදී ඒක import කරගන්න ඕනේ require.env config කියලා ගහලා ඊට පස්සේ අපේ mongoose connect වෙන මෙන්න මේතනට process.env mongo URI කියන අර අපි assign කරගත්ත value එක එතනට දෙනවා. ඒ විදිහට තමයි environment file එකක් setup කරගන්නේ. මම මේ වීඩියෝ එකම තව ඉස්සරහට කරන extend කරනවා. මොකද මම දැනට front end එකයි back end එකයි හදලා තියෙනවා. මම මේකෙදි තව පොඩි දේවල් ටිකක් වෙනස් කරලා මේක dockerize කරනවා. dockerize කරලා ඊට පස්සේ ඒක CI/CD setup කරලා ඊට පස්සේ AWS එකේ deploy කරන full project එකක් මම කරගෙන යනවා. ඒකේ part විදිහට මම මේ project එකම ඉස්සරහට වීඩියෝ දාන්නත් හිතාගෙන ඉන්නවා. ඒ නිසා දැනට .env file එක ගැන මේ දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. මෙතනින් එහාට තියෙන අර dockerize CI/CD ඒ කැලේ ටික මම ඊළඟ වීඩියෝ වලින් අරන් එන්නම්.